සෙල්සියස් අංශක 42යි අද උෂ්ණත්වය උදේ 11 වෙලාව වලට පේන ඇති මාරමව්ව මේ පාරවලවත් කවුරුවත් නැහැ. මම කඩේට යන ගමන් ඉන්නේ කැම්ප් එකක් ගන්න වලට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඔහොම මින්. වලට පේනද මේ දවස්වල බයික් රයිඩර් කරන අපි මේ සහෝදරයෝ මේ දවස්වල තියෙන අවුව නිසාම සමහරු මේ විදිහට වාඩ්ලා ඉන්නවා හෙවණටලා සමහරු වලට පේනවා ඇති මෙතන කඩේ ඇතුළට වෙලා AC එකේ ඉන්නවා. මොකද මේ දවස්වල තියෙන රස්නේ කාටවත් දරා ගන්න අමාරුයි. ගොඩක් කට්ටිය මගෙන් අහපු දෙයක් තමයි බයික් රයිඩර් ජොබ් එක හොඳද කියන එක. නමුත් මෙහෙදි සමයකදී මේ ඩිලිවරි සර්විස් එකේ රෙගියුලේෂන්ස් තියෙනවා. හවස වරුවේ තමයි ඒගොල්ලෝ මේ යාලගේ ඩියුටි පටන් ගන්න ඕන. මම මේ වීඩියෝ කරන්න විතරක් ඇවිල්ලා මගේ මේ අත් ඔක්කොම දැන් හොඳටම බර්න් වෙලා තියෙන. ඒ කියන්නේ මේ ගොරෝසු වෙලා මොකද මේ තියෙන හීට් එක වැඩිකමට. ඔයාලත් මේ වගේ ජොබ් එකකට එන්න කලින් හොඳට හිතලා බලන්න ඇවිල්ලා මේ වගේ ගේමක් ගහන්න පුළුවන්ද කියන එක. නමුත් මට මෙහෙදි හම්බෙලා තියෙන ලංකාවේ අපේ සහෝදර ගොඩක් මේ ජොබ් එකට ඇවිල්ලා මෙහෙ පට්ට ගේමක් ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා මම හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා. එන හැමෝටම ජය වේවා.